iPhone කියලා පිළිගන්නවා මම ඉදිරි කරන ලගත එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම. ඉතින් අදත් අලුත් ගේම් ප්ලේ වීඩියෝ එකක් තමයි ගෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඔයාලා කවුරුත් දන්න Crash ගේම් එක. ඉතින් පරණ ගේම් වලින් තාම හොඳටම perform කරන හොඳටම ගේමක් ගහ ගන්න පුළුවන් ගේම් එකක් තමයි මේක. ඉතින් මේකේ ප්‍රධාන ස්ට්‍රැටජි දෙකක් තියෙනවා. ඒක තමයි ගොඩක් වෙලාවට මම පාවිච්චි කරන්නේ මගේ මේ ස්ට්‍රැටජි දෙකක්. එකක් කඳු ස්ට්‍රැටජි අනිත් එක 1.5 golden ස්ට්‍රැටජි එක. තාකත් වෙන එක ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. නැත්නම් අපේ Telegram group එකට join වෙලා බලන්නත් පුළුවන්. පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා Telegram group link එක. ඉතින් channel එකට ගොඩක් අය අලුත් ඇති. ඉතින් channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාලා පුළුවන් කමෙන්ට් එකකුත් දාලා ඉන්න. ඉතින් මේ අපි හැම ගේම් එකක්ම ප්ලේ කරන්නේ Triple Eight Stars app එකේ Triple Eight Stars account වල. ඉතින් account එක හදලා නැති කෙනෙක් ඉන්නවා නම් ඒකටත් මේ පළවෙනි කමෙන්ට් එක බලන්න. පළවෙනි කමෙන්ට් එකේ තියෙන අපේ Telegram group link එක. ඒකට join වෙච්ච ගමන් welcome message එකක් එනවා. ඒ welcome message එකේ ඔයාලට අවශ්‍ය උපදේශ ඔක්කොම තියෙනවා. ඉතින් වැඩි කතාවක් නැතුව අපි යන ගේම් එකට. ඉතින් ගේම් එක දිහා බලාගෙන ඉඳියොත් එහෙම අපි බලමු ප්‍රධාන ස්ට්‍රැටජි දෙකට සෙට් වෙන මොනවා හරි තියනවද කියලා. 1.5 එක හරි නැත්නම් කඳු එක හරි. මේ 1.5 එක ගැන එහෙම වීඩියෝ කරලා තියෙනවා. මේක අපේ ගොඩක් හිට අපේ YouTube channel එකේ නැතුව ඇති. ඒත් ඔයාලට පුළුවන් නම් පළවෙනි කමෙන්ට් එකෙන් ගිහලා අපේ Telegram group එකට join වෙන්න. ඒකේ තියෙනවා වෙනම වීඩියෝ section එකක්. ඒකේ ඔයාලට පුළුවන් deposit video, withdrawal video, එතකොට bonus එකෙන් play කරන්නේ කොහොමද? එතකොට crash එකේ tricks ගැන අඳුරගන්න තියෙන වීඩියෝ මොනවද? ඔය හැම දෙයක් ගැනම වීඩියෝ එතන තියෙනවා. ඉතින් ඔයාලට ඒ ටික බලුවා නම් ඒ ටික ඉගෙනගෙන එන්නත් පුළුවන්. මම සරලවම පැහැදිලි කරන්න. දැන් කඳු එකක් අවුනොත් එම මේ පල්ලෙන් ඔයාලට පේන ඇති කඳු යනවා. පේනවා ඇතිනේ ඔයාලට. උඩින් යනවා වලාකුළු. එතකොට මේ කන්දකුයි වලාකුළුකුයි නැම්මක් ගන්නට සෙට් වෙන්න ඕනි. ඒ කියන්නේ මම දැන් එකක් සෙට් වුණොත් හරියට පෙන්නන්නම්. එහෙම සෙට් වුණොත් එහෙම අපි ඊළඟ බෙට් එක ඊළඟ රවුන්ඩ් එක දානවා. ඒ දාලා අරගෙන සාමාන්‍යයෙන් 2x වගේ වලින් පළවෙනි එක ගන්නවා, දෙවෙනි එක 3x වලින් වගේ ගන්නවා. හදිස්සියෙන්වත් ඒක 2x වලට අඩුවෙන් ක්‍රෑෂ් වුණොත් එහෙම අපි ඊළඟ එකත් ගන්නවා. ඒ කියන්නේ ඊළඟ රවුන්ඩ් එක දානවා. ඒකත් එහෙම අරගෙන ඉක්මනට එළියට ගන්නවා. ඒ කියන්නේ ලොකුවට අල්ලන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔක තමයි 1. ඒක තමයි කඳු ස්ට්‍රැටජි එක. 1.5 එකේ තියෙන 1.5ට අඩුවෙන් දෙකක් ක්‍රෑෂ් වෙන්න ඕනේ. එතකොට අපි ඊළඟ එක ගන්නවා. එහෙම එකක් අහු වුණාම මම ආයෙ පැහැදිලි කරන්නම්. මම කඳු එක සාමාන්‍යයෙන් පැහැදිලි කරලා බලමු අපි කඳු එකක් අල්ල ගන්න පුළුවන් වුණොත්. හරි බලමු අපි ටිකක් බලාගෙන ඉමු කඳු එකක් සෙට් වෙයිද කියලා. ඔන්න මේක කන්දක් සුපිරියටම කන්දක් සෙට් වෙලා තියෙනවා. මේ පල්ලෙන් කඳු ටික බලාගොල්ට මම දෙකම ගාව 10 10 1 25 1 දෙකම ගැහුවා. බලමු මම 10 10ක 2x වලින් ගන්නවා 25 ක 3x වලින් ගන්නවා. ඔන්න එතන කෙලුණා 2x වලට අඩුවෙන් ගියේ. ඉතින් මම ආයි ළඟ එකක් දානවා. මෙතනින් මෙච්චර ගහන්නේ මේක දිගට දිගට අල්ලන් ඉන්නේ නැහැ. දැන් මේක 2x වලට අඩුවෙන් ගිහින් තමයි මේක ගහන්න මොකද සම්භාවිතාවයක් තියෙනවා. කඳු එකක් අහුණා කියන්නේ ඊළඟ එකක් දෙකක් වගේ වින්නන්න. මම මේක 2x වලින් ගන්නවා. 2x වලින් ගැහුවා. හරි එතන 20400ක් තියෙනවා. මම මේක 3x වලින් ගැහුවා. 3x වලින් ගැහුවා ගන්න පුළුවන් වුණා එළියට 85000ක් තියෙනවා. එතරම් 1,10,000ක් විතර ප්‍රොෆිට් එකක් තියෙනවා. ලක්ෂයක් විතර. හරි ඔන්න ඔහොම තමයි කඳු වැඩ කරන්නේ. ඔයාලට පැහැදිලි ඇති කියලා හිතනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් අපේ Telegram group එකට join වුණා නම් ඒකෙත් තියෙනවා පැහැදිලි කරලා තියෙන වීඩියෝ හැම. එකෙන් ඕයි නම් අපිට ඕන දෙයක් අහගන්නත් පුළුවන්. ඉතින් බලාගෙන ඉමු අපි තව එකක් ප්ලේ කරමු. පොඩි ගානක් මොකද ලොස් එකක් ගියා වල දකින්න ඇති. එතකොට 25000යි 10000යි 35000ක ලොස් එකක් ගියානේ. එතකොට ලක්ෂයක් වගේ තමයි ප්‍රොෆිට් එක ආවේ. ප්‍රොෆිට් එක ආවට එතකොට ඒකෙන් ටිකක් අයින් වෙන්න බෑ. එතකොට ලොකු ප්‍රොෆිට් එකක් නැහැ. එතන සාමාන්‍ය ප්‍රොෆිට් එකක් තියෙනවා. ලොස් නැහැ. බලමු අපි තව රවුන්ඩ් එකක් දාගන්න. අර මනි මැනේජර් එක ගැන කියනවා නම් සාමාන්‍යයෙන් 100%ට වැඩියෙන් රිස්ක් කරන්න එපා. එකම රවුන්ඩ් එකකටවත් සාමාන්‍යයෙන් මම නම් account balance එකෙන් 100%කටත් අඩුවෙන් රිස්ක් කරන්නේ. සාමාන්‍යයෙන් ඔයාලා account balance එක 10000 නම් 100%ක් කියන්නේ රුපියල් 500ක්. ඒ වගේ එකක් තමයි රවුන්ඩ් එකකට දාන්න ඕනේ. ඔයාලට පැහැදිලිද කියලා හිතනවා. බලාගෙන ඉමු අපි 1.5 එකට එකක් සෙට් වෙයිද කියලා. ඔන්න දැන් නම් එකක් 1.5ට අඩුවෙන් ක්‍රෑෂ් වුණා. බලමු මේකත් ක්‍රෑෂ් වුණොත් එහෙම ගන්න පුළුවන්. ඉතින් අපේ account මේ පරණ account තියෙනවනේ Triple Eight එක අනිවාර්යෙන් ඒවා අයින් කරලා අලුත් account එකක් හදාගන්න. මොකද පරණ ඒවායි මේ withdrawal ගන්න OTP එකෙන් නැති වෙන කේස් තියෙනවා. 1x එහෙම නම් ගහන්න මෙපා. ඒක කොහොමවත් අවුල් වෙනවා. ඔන්න මේක ගහන්න පුළුවන් අපිට. දැක්කනේ? 1.5ට ක්‍රෑෂ් වෙන මම 10 10ක් දැම්මා 25 බෙට් එකක් ගහුවා. අලුත් account එකක් හදාගන්න පරණ තියෙන withdrawal ගන්න අලුත් account එක හදලා මේ පළවෙනි comment එකේ තියෙන link එකෙන් අපේ Telegram group එකට join වෙලා එන welcome message එකේ link එකෙන් අනිවාර්යෙන් account එක හදාගන්න. ඒක 100% deposit bonus link එකක්. මම මේක 3x වලින් ගහනවා. 3x වලින් ගහුවා මේක 31700ක් තියෙනවා. 25 මේක 5x වලින් ගහුවා. ගහුවා එළියට ගත්තා මම 1,35,500ක් තියෙනවා. හරි ඔන්න ඔතකොට එකමාරයි 1.82ක් විතර ඔක්කොම ටෝටල් ප්‍රොෆිට් එක තියෙනවා. ඔන්න ඔහොමයි ප්ලේ කරන්නේ. මේක හැම වෙලාවෙම සෙට් වෙන්නේ නැහැ. ලොස් යනවා. දවල් දකින්න ඇති 1.5 sorry කඳු ස්ට්‍රැටජි එකේ ලොස් එකක් ගියා. ඉතින් ලොස් යනවා. ඉන්න අනිවාර්යෙන් 100%ට අඩුවෙන් රිස්ක් කරන්න අපේ link එකකින් ගිහිල්ලා අපේ Telegram group එකට join වෙලා ඒකේ link එකකින් account එක හදාගත්තොත් අනිවාර්යයෙන් මේ දකුණු පැත්තෙන් තියෙන දෙයියෝ කියලා තියෙන මේ දකුණු පැත්තේ තියෙන කෝඩ් එකේ තියෙන කෝඩ් එක ගහන්න අනිවාර්යයෙන්ම account එක හදන්න තැනදී ඒක ගාලා හදාගත්තම ඔයාලට බෝනස් එකක් හම්බ වෙනවා. 100% deposit bonus එකක්. එන 100%ක්ම බෝනස් එකක් හම්බ වෙනවා. පළවෙනි deposit එක දාද්දී 5000ක් දෙමු. තව 5000ක් හම්බ වෙනවා. ඒකෙන් ප්ලේ කරන්න තියෙන වෙන වීඩියෝ එකට ඒක ගැන වීඩියෝත් අපේ Telegram group එකේ තියෙනවා. හරි එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. channel එක අනිවාර්යෙන් subscribe කරලා වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. අලුත් වීඩියෝ එකක් කරගෙන ඉක්මනටම එනකම් හැමෝම පරිස්සම් වෙන්න කරන්න. හැමෝටම ජයම වේවා.